ෆ්‍රෙන්ඩ්ස් ඔයා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මම අද කතා කරන්නේ සිහිනෙන්වත් නොසිතූ දෙයක්. ඉතින් ඇත්තටම කියනවා නම් ආදේශ් ඉදිරියට ඔය නෙත්මිගේ දරුවත් එක්ක ඉන්නවා. පෙන්වන්න ඉඩකඩක් තියනවා කියන කතාව තමයි මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නට ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථානුකූල අවස්ථාවක් තියාගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපිට තව දෙයක් මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන ඒ අපූර්ව කතාව අපි මතක් කරනවා. ඉතින් කොහොමනත් නෙත්ම කියලා කියන්නේ කවුද කියන එක ගැන හසරයිල ඉස්සරහම එක දවසක් හෙලි කරන්නට කටයුතු කරලා තිබුණා. ඉතින් කොහොමනත් තාමත් දිගින් දිගටම ආදේශට මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ කියන්නේ ආදේශ් මේ වෙලාවේදී නෙත්මිට පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන කෙනෙක් නෙමෙයි. හැබැයි පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන කෙනෙක් නෙමෙයි වුණත් ඒත් ප්‍රශ්න වලට මේ වෙලාවේ ලක් වෙලා ඉන්නවා කියන කාරණාව විතරක් අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් රොන්සෝවාට එල්නාටි ඉදිරියේ දිගහැරීමට නියමිත මේ උද්වේගකර අවස්ථාව ගැන අපිට මෙන්න මේ විදිහට කරුණු ගොනු කරන්න පුළුවන්. නෙත්මි සහ එකේ දරුව මුහුණ දෙන මේ අනපේක්ෂිත තර්ජනය කතාවේ හැරවුම් ලක්ෂයක්ද නොඅනුමාන. නෙත්මි තම දරුවාත් සමග අනාරක්ෂිත විශේෂයෙන්ම ආරක්ෂිත ස්ථානයක් කරා යාමට උත්සාහ කරන අතරතුර ඇත්තම කියනවා නම් ආදේශ් ඇතුළු පිරිස ඇයව මග රැකගෙන සිට කොටු කරගන්න පුළුවන්. මේ ඊටාම සැලසුම් සහගත මෙහෙයුමක් වන අතර නෙත්මිව අල්ලගන්න උත්සාහ කරන්නේ මොන වගේ හේතුවක් නිසාද? ඇත්තටම නෙත්මි දිගින් දිගටම Tamanට කරන තර්ජන ඉවස දරා ගන්න බැලුවයි මේ විදියට ආදේශ් කරන්නේ. ආදේශ් කියන්නේ මෙතනින් එහාට Tamanව අයිති කරගන්න උත්සාහ කළොත් Tamanට ඒ ගැන වෙනස් කරන තැනකටපත් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි Taman ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ වැරද්ද ගැනත් මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් හදාගෙන ඉඳීමයි කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් ළඟ තියාගෙන ඉන්න පුළුවන් වෙනවා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි අද අපි වීඩියෝ එක හරහා වට කියන්නේ.